ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී සූත්‍ර දේශනාවක් ගැන. ගොඩක් දෙනෙක් දන්න සජ්ජායනා කරන එකක්. ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය. ඕ හරිම වටිනා දේශනාවක්. හැබැයි ඉතින් අපි මේක නිතර කිව්වට ඒකේ තියෙන අර ගැඹුරු අර්ථය ඒක හරියටම දන්නවද කියන එක ප්‍රශ්නයක්. කරණීය කියන්නේ මොකද්ද? මෙත්ත කියන්නේ මොකද්ද? කරණීය කියන්නේ කල යුතු දේ, කරන්නම ඕන දෙයක්. මෙත්ත කියන්නේ අර හිතවත්කම, මිත්‍රශීලී බව, ආදරණීයකම වගේ එකක් නේද? ඉතින් කරණීය මෙත්ත කියන්නේ අනිවාර්යයෙන්ම කල යුතු වඩන්න ඕන හිතවත්කම වගේ දෙයක්. හරියටම. අපි අද බලමු මේ විකිපීඩියා වගේ මූලාශ්‍රත් අරගෙන මේ සූත්‍රයේ තේරුම ගාථාවෙන් ගාථාවට ටිකක් සරලව කතාවක් වගේ අහගෙන යන්න. හොඳ අදහසක්. මොකද මේකෙන් කියන්නේ අර ශාන්ත පදයට, ඒ කියන්නේ නිවනට යන්න කැමති කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕන, මොනවද එයා පුරුදු කරන්න ඕන කියන එක. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි ගාථාව. කරණීයේ මත්ත කුසලේන යංතං සන්තං පදං අபிසමෙච්ච. මොනවද මේ මුලින්ම කියන ගුණාංග? මෙතන කියනවා නිවන අරමුණු කරන කෙනා එයා දක්ෂ වෙන්න ඕන සක්කෝ. දක්ෂ. මොන වගේ දක්ෂකමක්ද? මේ කියන්නේ තමන්ගේ අරමුණට යන පාරේ තියෙන වැඩ හරියට කරගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට අවංක වෙන්න ඕන. උජු. උජු. ඒ කියන්නේ අවංකයි. ඊළට එහා ගිහින් සූජු වෙන්නත් ඕන. සූජු. ඒ මොකද්ද වෙනස? සූජු කියන්නේ නිකම්ම අවංක නෙවෙයි. මනාකොට දිගටම ජීවිත කාලෙම අවංක වෙන එක. හරිම ස්ථිර අවංකකමක්. හරි. ඊට පස්සේ කීකරු වෙන්න ඕන. සුවචෝ. මෘදු මොලොක් ගති තියෙන්න ඕන. මුදු. අනිත් අයට කරුණාවන්ත වෙන්න ඕන. අන්තිමට කියනවා අනතිමානී වෙන්න ඕන කියලා. අනතිමානී. ඒ කියන්නේ නිහතමානී වෙන්න ඕන. තමන් ගැන ලොකුවට හිතන් ඉන්න ගතිය, අහංකාරකම අතාරින්න ඕන. ඒක මේ ගමනට හරිම වැදගත්. ඒක නම් ගත්තා. මාන්නය තියාගෙන මේ වැඩේ කරන්න බෑ නේද? හොඳයි. එතකොට මේ මූලික ගුණ ටික හදාගත්තට පස්සේ දෙවෙනි ගාථාවෙන් සන්තුස්සකෝච සුබරෝච කියන්නේ මොනවද? මෙතන කියන්නේ ජීවිතේ තව ටිකක් සරල කරගන්න හැටි. පළවෙනියටම සන්තුස්සකෝ. සන්තුස්සකෝ. සතුටින් ඉන්න කෙනා. තමන්ට ලැබිලා තියෙන දේන් සතුටු වෙන්න ඕන. ඕනවට වඩා දේවල් පස්සේ දුවන්නේ නැතුව. ඊළඟට සුබරෝ. සුබරෝ. ලේසියෙන් පෝෂණය කරන්න පුරුවන් කෙනෙක් වෙන්න ඕන. අනිත් අයට බරක් නොවි එන්න ඕන. ඒකත් වැදගත්. තව අප්පකිච්ච වෙන්න ඕන. අප්පකිච්චෝ අඩු කටයුතු තියන කෙනා. වැඩිය වැඩපටලවා ගන්නේ නැති අනවශ්‍ය දේවල් පස්සේ නොයන කෙනෙක්. සල්ලහු කවුති. සැහැල්ලු පැවතුම් තියෙන්න ඕන. ජීවිතේ සැහැල්ලු කරගන්න එක. හරියටම. ඊළඟට සන්තේන්ද්‍රියෝ. ඉන්ද්‍රයන් සංසුන් වෙන්න ඕන. ඇහැ, කන, නාසය මේවා පිනවන්න දගලන්නේ නැතුව ඉන්න ඕන. නිපකෝ වෙන්න ඕන. නිපකෝ කියන්නේ නුවණැති වෙන්න ඕන. මොකද්ද කරන්නේ? ඇයි කරන්නේ කියලා තේරුම් අරන් වැඩ කරන්න ඕන. අප්පගබ්බෝ රලු හැඩිදඩි ගති නැති වෙන්න ඕන. අන්තිමට කුලේසු අනනු ගිද්දෝ. ඒ මොකද්ද? ඒ කියන්නේ කුල, ගෝත්‍ර, පන්ති භේද වගේ දේවල් වලට හිතින් ඇලෙන්නවත් ඒවා නිසා ගැටෙන්නවත් එපා කියන එක. හරිම කායෝගික උපදේශ ටිකක් මේකේ තියෙන්නේ. විශේෂයෙන් අර අප්පකිච්චෝ කියන එක අද කාලෙට හරිම වැදගත්. හොඳයි. ඊළඟට තුන්වෙනි ගාථාව නච කුද්දං සමාචරේ. මෙතන මුලින්ම කියන්නේ නුවණැති අය, විඤ්ඤූ අය දොස් කියන නිඳා කරන පොඩිම පොඩි වරදක්වත් කරන්න එපා කියන. ඒ කියන්නේ හරිම පරිස්සම් වෙන්න ඕන. ඊට පස්සේ තමයි අර ප්‍රධාන පැතුම එන්නේ. මේක තමයි මෛත්‍රියේ හරය පටන් ගන්න තැන. මොකද්ද? සුඛිනෝ වාඛෙමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා, බියෙන් තොර වෙත්වා, සුවපත් සිත් ඇත්තෝ වෙත්වා. අනේ සබ්බේ සත්තා සියලු සත්‍යෝ කියන එක තමයි වැදගත්ම. කිසිම කෙනෙක් අතහරින්නේ නැහැ. ඒ සියලු සත්‍යෝ කියන එක කොයිතරම් පුළුල්ද කියලා ඊළඟ ගාථා දෙකෙන් යේ කිචිපාන භූතත්ථේ සහ දිට්ඨාවේය අදිට්ඨා පැහැදිලි කරනව නේද? හරියටම. මෙතන සත්ව වර්ගීකරණයක්ම කරනවා. කොහොමද? දිට්ඨාවායව අද්දිට්ඨා. ඇහැට පේන අය, නොපෙනෙන අය. අමනුෂ්‍යෝ වගේ අයත් එතකොට මේකට අයිති. අනිවාර්යෙන්ම. යේච දූරේ වසන්ති අවිදූරේ. දුර ඉන්න අය, ළඟ ඉන්න අය. භූතාවා සම්භවේ සීවා. භූතා කියන්නේ දැනටමත් ඉපදිලා ඉන්න අය. සම්භවේශී කියන්නේ ඉපදෙන්න ඉන්න අයද? නැවත ඉපදීමක් බලාපොරොත්තු වෙන්න ඉන්න, ඒකට හේතු රැස් කරන අය. ඒ කියන්නේ ශෛක්ෂාය, පෘථග්ජනාය මේ හැමෝම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. පුදුම පුළුල් දැක්මක්. කිසිම කෙනෙක්ව අයින් කරලා නැහැ. හොඳයි. එතකොට මේ මෛත්‍රිය වඩනකොට
මොනවද අපි නොකර ඉන්න ඕන දේවල්? 6 වෙනි ගාථාවෙන් නපරෝ පරං නිකුබ්බේතහ කියන්නේ ගැනද? ඔව්. දැන් කියන්නේ කරන්න හොඳ නැති දේවල්. නපරෝ පරම් නිකුබ්බේත. කවුරුවත් තව කෙනෙක්ව රවට්ටන්න එපා. වංචා කරන්න එපා. නාති මඤ්ඤේත කත්තචන කංචි. කිසිම තැනකදීවත් කිසිම කෙනෙක්ව පහත් කරලා සලකන්න එපා. අවමන් කරන්න එපා. ඒකත් වැදගත්. ඛාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය. කයෙන් කරන ක්‍රෝධයෙන් හරි වචනයෙන් කරන ක්‍රෝධයෙන් හරි ඛාරෝසනා එහෙම නැත්නම් හිතේ ඇතිවෙන තරහෙන් ගැටීමෙන් පටිග සංඥා හරි කවදාවත් අනුන්ට දුකක් නම් ප්‍රාර්ථනා කරන්න එපා. මේව තමයි මෛත්‍රිය නැති කරන දේවල්. හරියටම අවිහිංසාවටත් සම්බන්ධයි මේක. ඊළඟට යන උපමාව නම් මම හිතන්නේ මේ සූත්‍රයේ තියෙන බලවත්ම තැනක් 7 වෙනි ගාථාව මාතා යථා නියං පුත්තං. ඒක තමයි අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවව නියං පුත්තං එක පුත්තං තමන්ගේ ජීවිතේ දීලා හරි ආයුසා රැක ගන්නවා වගේ. ඔව්. ඒ වගේම එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රී සිතක් වඩන්න. අප්‍රමාණං සීමාවක් නැති. කිසිම සීමාවක් කොන්දේසියක් නැති. අර අම්මගේ ආදරේ වගේ කිසිව දෙයක් බලාපොරොත්තු නොවෙන පිරිසුදු මෛත්‍රියක්. හරිම ලස්සනයි ඒක. ඉතින් මේ අප්‍රමාණ මෛත්‍රිය කොහොමද පතුරවන්න ඕන? 8 වෙනි ගාථාවෙන් මෙත්තංච සබ්බ ලෝකස්මින් ඒ ගැන කියනවද? ඕ. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවය අපරිමාණං ඒ අප්‍රමාණ මෛත්‍රී සිත මුළු ලෝකෙටම පතුරවන්න ඕන. කොහොමද? උද්දං අදෝච තිරියංච උඩටත් පහලටත් හාත්පසටත්. ඒ කියන්නේ හැම දිශාවකටම මුළු විශ්වයම ආවරණය වෙන විදිහට. ඒ වගේම අසම්බාධං අවරං අසපත්තං. ඒ මොකද තේරුම? අසම්බාධං කියන්නේ බාධාවකින් තොරව, හිරවීමකින් තොරව. අවරං කියන්නේ වෛරයකින් තොරව. අසපත්තං කියන්නේ සත්‍රුකමකින් තොරව. ඒ කියන්නේ කිසිම බාධාවක් වෛරයක් සත්‍රුකමක් නැතිව මේ මෛත්‍රිය පතුරවන්න ඕන. එතකොට මේක කරන්න ඕනේ කොයි වෙලාවෙද? කොහොමද? නිකම් වාඩි වෙලා භාවනා කරනකොට විතරක්ද? නවවෙනි ගාථාවෙන් තිට්ඨං චරං නිසින්නෝවා ඒ ගැන නේද කියන්නේ? හරියටම තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, හාන්සි වෙලා ඉන්නකොට. ඒ කියන්නේ හැම ඉරියව්වකදීම ඉරියව් හතරෙම. ඔව්. යාවතස්ස විගතමෙද්දෝ යම්තා කල් නිදිමත නැතුව ඉන්නවද ඒ හැම වෙලාවකම එතන් සතින් අඩිට්ඨේය මේ මෛත්‍රී සිහිය පිහිටුවා ගන්න ඕන. ඒ කියන්නේ නිකම්ම භාවනාවක් නෙවෙයි. නෑ. මේක ජීවන ක්‍රමයක්. ඒකයි අන්තිමට කියන්නේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු මේ ශාසනය තුල මේකට කියන්නේ බ්‍රහ්ම විහරණය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ වාසය කියලා. ශ්‍රේෂ්ඨ විදිහට ජීවත් වෙන හැටි. හරිම ගැඹුරුයි. ඉතින් මේ විදියට ජීවත් වුණාම මේ මෛත්‍රිය මෙතරම් ඉහළින් වඩුවම මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? අන්තිම ගාථාවෙන් දිට්ඨිංච අනුපගම්ම කියන්නේ ඒකද? ඔව් අවසාන ප්‍රතිඵලය. දිට්ඨිංච අනුපගම්ම වැරදි මත මිත්‍යා දෘෂ්ටි වලට නොඇටි. සීලවා දස්සනේන සම්පන්නෝ සිල්වත් වෙලා නිවැරදි දැක්මෙන් යුක්ත වෙලා මේ කියන්නේ අර සෝවාන් මාර්ග ඥානය වගේ ලෝකෝත්තර දැක්මකට. දස්සනේන සම්පන්නෝ. ඔව්. කාමේසු විනෙය්‍ය ගෙදං කාම වස්තුන් කෙරෙහි තියෙන දැඩි ගිජුකම ආසාව දුරු කරලා. ඒක තයින් කරලා. ඒ කියන්නේ නිවන. ඒ කියන්නේ නිවන. නැවත ඉපදීමක් නැහැ. එහෙනම් මේ මුළු සූත්‍රයේම එකට ගත්තම මේක හරියට පියවරෙන් පියවර යන මාර්ගෝපදේශයක් වගේ. තමන්ගේ චරිතය හදාගන්න තැනින් පටන් අරන්. ඔව්. මූලික ගුණධර්ම වලින් පටන් අරන් ජීවිතය සරල කරගෙන මෛත්‍රිය පුලුල්ව සීමාවක් නැතුව පතුරවලා ඒක දවස පුරාම පවත්වගෙන ගිහින් අවසානයේ උතුම්ම පරමාර්ථය වන නිවනටම යොමු කරනවා. හරිම අපූර්වයි. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන දෙයක් කියන්නම්. මේ සූත්‍රයේ තියෙන එකම එක ගාථාවක් හරි නැත්නම් එක අදහසක් හරි අපි අද දවසේදී ටිකක් හරි සිහියෙන් කරන්න උත්සාහ කළොත් සමහර වෙලාවට අර අනුන්ට දුකක් නොසිතින එක. එහෙම නැත්නම් තියෙන දේෙන් සතුටු වෙන එක. එහෙම කළොත් අපේ අනිත් අයත් එක්ක තියෙන ගනුදෙනු අපි මේ ලෝකෙ දිහා බලන විදිහ කොහොම වෙනස් වේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වටිනව නේද? ඒක නම් ඇත්ත. පොඩි දෙයක් වුණත් ලොකු වෙනසක් කරයි.